සුබ දවසක් සියලු දෙනාටම. අද අපේ වීඩියෝ එකේ අන්තර්ගත වෙන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව සැකසුණු ප්‍රශ්න සහ පිළිතුරු එකතුවක්. සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වන අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි. වීඩියෝ දර්ශන සහිතව ඉදිරිපත් කරලා තියෙන අපි කන කෑමට වෙන දේ වීඩියෝව තුලින් ඔයාට තවත් බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්. උඩ තියෙන කාඩ් එකෙන් ගිහින් ඒ වීඩියෝ එක අනිවාර්යෙන්ම නරඹන්න. එහෙනම් යමු අපේ වීඩියෝ එකට. මේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ගැටලු සහ පිළිතුරු. ආහාර ජීර්ණ පද්ධතියට අයත් වන ආරම්භක අවයවය වන්නේ කුමක්ද? මුඛය. ආහාර ජීර්ණ ක්‍රියාවලිය සඳහා දිව මගින් සිදු කරන කාර්යයක් නොවන්නේ මින් කුමක්ද? ආහාර ජීර්ණය ආරම්භ කිරීම. මෙම දත් වර්ගය හඳුන්වන නම කුමක්ද? චාර්වක. ආහාර ආමාශය දක්වා රැගෙන යන නාලය හඳුන්වන නම කුමක්ද? අන්න ස්රෝතය. ආහාර ජීර්ණය සඳහා ආමාශය තුල ඇති ආම්ලික මාධ්‍ය කුමක්ද? හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ආමාශයේදී ප්‍රෝටීන් ජීර්ණය සිදුවන්නේ කුමන එන්සයිමය මගින්ද? පෙප්සින්. ආමාශයෙන් පසු ආහාර ගමන් කරන්නේ ශුද්ධාන්තයේ කුමන කොටසක් දක්වාද? ග්‍රහණියට. ශේෂාන්ත්‍රයේදී ජීර්ණය වූ ආහාර අවශෝෂණය සඳහා පිහිටා ඇති මෙම නෙරීම් හඳුන්වන නම කුමක්ද? අංගුලිකා. මෙම අංගුලිකා නැමැති නෙරීම් මගින් ආහාර ජීර්ණයට ඇති වැදගත්කම කුමක්ද? ආහාර ගැටෙනා පෘෂ්ඨය වැඩි නිසා අවශෝෂණය වැඩි වේ. ආහාර ජීර්ණ ක්‍රියාවලිය සඳහා ශුද්ධාන්තයේදී ආහාර ගමන් ගන්නා නිවැරදි පිළිතුර වන්නේ කුමක්ද? ග්‍රහණිය, ශුන්‍යාන්ත්‍රය, ශේෂාන්ත්‍රය. ආහාර පූර්ණ වශයෙන් ජීර්ණය වී සරල බවට පත්වන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ කුමන අවයවය මගින්ද? ශුද්ධාන්තය මගින්. වැඩුණු නිරෝගී පුද්ගලයෙකුගේ ශුද්ධාන්තයෙහි දිග කොපමණද?
අඩි 21ක් පමණ. වැඩුණු නිරෝගී පුද්ගලයෙකුගේ මහාන්ත්‍රයෙහි දිග කොපමණද? මීටර් 1.5ක් පමණ. ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගයක් වන්නේ මින් කුමක්ද? ඇපෙන්ඩිසයිටිස්. ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් පිළිවෙලින් නැති පිළිතුර තෝරන්න. මුඛය, ග්‍රසනිකාව, අන්න ස්රෝතය, ආමාශය, ශුද්‍රාන්තය, මහාන්ත්‍රය, ගුද මාර්ගය, ගුදය. මේ සරල ප්‍රශ්න 15න් 15ටම ඔයාට නිවැරදි පිළිතුරු දෙන්න පුළුවන් වුණාද? ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ඔයාට අමතක වෙලා තියෙන ගොඩක් කරුණු යලිත් මතක් කරගන්න අනිවාර්යෙන්ම අපේ මිනිස් ආහාර ජීර්ණ පද්ධතිය වීඩියෝව නරඹන්න. ලින්ක් එක කමෙන්ට් සෙක්ෂන් එකේ. තවත් මේ වගේ වටිනා වීඩියෝ නරඹන්න අපේ channel එක මතක ඇතුව subscribe කරලා තියාගන්න. තවත් වීඩියෝවකින් නැවත හමු වනතුරු හැමෝටම සුබ දවසක්.